ආයිබෝන් යාළුවනේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ සුපුන් ටෙක් මොබයිල් YouTube channel එකත් එක්ක. ඔය යාළුවනේ ඉතින් කොහොමද සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා සුපුන් ටෙක් මොබයිල් YouTube channel එකට. ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඕනම SIM එකකට වැඩ කරන ඒ වගේම ලංකාවේ. මම අද වීඩියෝ එකකින් කියලා දෙනවා අපිට ඕන browser එක ඕන site එක ඒ වගේම යාළුවනේ YouTube උනත් යන්න බලන්න පුළුවන් Google Play Store ඕනම එකට වැඩ කරන විදිහට යාළුවනේ data වැඩ කරන විදිහට සුපිරි වාසියක් ගන්න පුළුවන් සුපිරිම VPN app එකක් ගැන. හරි යාළුවනේ ඒක මොකක්ද බලන්න ඔයාලා යන්න මුලින්ම Play Store එකට. හරි යාළුවනේ ඔයාලා Play Store එකට ගිහිල්ලා search කරන්න TLS tunnel කියලා. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට මේ වගේ VPN app බලා ගන්න පුළුවන්. ඔයාලා මේක මුලින්ම download කරගෙන ඉන්න ඕනේ. හරි යාළුවනේ මම නම් මේ VPN එක දැන්ටම download කරගෙන තියෙන නිසා මෙතනින් මේ විදිහට open කරගන්න ඔයාලත් මේක download කරගෙන open කරගන්න. හරි යාළුවනේ මම මේක මේ විදිහට open කරගන්නවා. හරි ඉතින් යාළුවනේ අපිට app එක මුලින්ම open කරගන්නකොට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන ඔයාලට පේනවා මේ වගේ permission කියලා message එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා මෙතනින් මේක to allow කෙනෙකුට එකපාරක් මේක click කරලා යාළුවනේ ඔයාලට පේනවා මෙතන message එකක් එනවා. ඒක allow කරගන්න. ඔයාලට පේනවා මේ දකුණු පැත්තේ උඩ තියෙන හරි එක option එකක්. ඔයාලා මේ හරි උඩ එකපාරක් මේක click කරන්න. හරි ඉතින් ඊට පස්සේ අපිට app එක මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපිට යාළුවනේ මෙතන තියෙනවා මුලින්ම app එකේ setting ටිකක් හදාගන්න. අපි බලමු මේ setting ටික කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම යන්න යාළුවනේ මෙතන තියෙනවා මේ server කියන තැන automatic කියලා select වෙලා තියෙනවා. ඔයාලා මේ automatic කියනකොට එකපාරක් මේක click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් තියෙනවා යාළුවනේ official server list කියලා option එකක්. ඔයාලා මේකට එකපාරක් මේක click කරගන්න. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ එක එක countries ගොඩක් තියෙනවා. ඉතින් මෙතනින් මම යාළුවනේ තෝරගන්නවා. මෙතන සිංගප්පූර් වගේ ඔයාලා තෝරගන්නවා නම් හොඳයි. එහෙම නැත්නම් ඔයාලට කැමතිින් කැමති country එකක් select කරගන්න පුළුවන්. හරි යාළුවනේ මම මෙතනින් සිංගප්පූර් කියන එක මේ විදිහට select කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පොඩ්ඩක් ඊට දකුණු පැත්තට වගේ ඉන්න port කියලා option එකක් තියෙනවා. එතන auto කියලා තමයි තියෙනවා. ඔයාලා මේක වෙනස් කරන්න යන්න එපා. මේ විදිහට auto කියන එක ඒ විදිහටම තියන්න. එතන setting මුකුත් වෙනස් කරන්න යන්න එපා යාළුවනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ පල්ලෙහා තියෙනවා pencil icon එකක්. ඔයාලා මේ pencil උඩ එකපාරක් මේක click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාන් තියෙනවා මෙතන මේ default method කියලා option එකක්. ඔයාලා මේ default method කියන option එකේ කෙළවරට වගේ වෙන තියෙනවා පොඩි ත්‍රිකෝණ එක වගේ icon එකක්. ඔයාලා මේක උඩ එකපාරක් මේක click කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතනින් තියෙනවා පල්ලෙහාන් custom method කියලා option එකක්. ඔයාලා මේක උඩ එකපාරක් මේක click කරගන්න. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ ටික් තුනක් on කරගන්න තියෙනවා. ඔයාලා මෙතනින් on කරගන්න ඕනේ යාළුවනේ මේ දෙවෙනියට තියෙන use SNI host කියන එක තමයි යාළුවනේ ඔයාලා on කරගන්න ඕනේ. හරි මම මේ විදිහට ඒකට ටික් එකක් දාගන්නවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ SNI host කියලා ටැබ් එකක් තියෙනවා open වෙලා. ඔයාලා යාළුවනේ මෙතන type කරගන්න ඕනේ. ඔයාලා හිතන්න යාළුවනේ උදාහරණයක් විදිහට ඔයාලා WhatsApp package එක දාගත්තා කියලා එහෙම නැත්නම් YouTube package එක දාගත්තා කියලා. ඔයාලා ඒ දාගන්න package එකට අදාළ website එකේ link එක තමයි යාළුවනේ මෙතෙන් type කරන්න ඕනේ. මම දැන් උදාහරණයක් විදිහට යාළුවනේ මම දාලා තියෙන මගේ phone එකේ zoom package එක තමයි මම මෙතනින් zoom package එකට අදාළ link එක මේ විදිහට type කරගන්නවා යාළුවනේ. zoom.com කියලා ඔයාලා මෙතනින් මේ www. කියලා ගන්න නැතුව මේ විදිහට නිකන් normal ගහන්න. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් මේ save කරගන්න බටන් එකක් තියෙනවා. ඔයාලා මේකට එකපාරක් මේක click කරගන්න. හරි යාළුවනේ දැන් අපිට setting ටික නම් හදාගෙන ඉවරයි. අපි බලමු මේක start කරලා වැඩ කරන්න කොහොමද කියලා. ඔයාලට පේනවා මෙතන මේ start කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා මේකට මේ විදිහට එකපාරක් click කරන්න යාළුවනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ connecting කියලා යාළුවනේ message එකක් ඇවිල්ලා තියෙනවා. බලමු මේක කොහමද VPN එක connect වෙන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් ඔයාලා පේනවා ටිකක් වෙලා load වෙලා මේ වගේ message එකකුත් එක්ක VPN එක connect වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ notification panel එක මේ විදිහට පල්ලෙහාට ඇදපුවාම TLS tunnel කියලා මෙතන මේ time එක count වෙනවා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මෙතන මේ ඔයාලට යාළුවනේ මෙතන මේ VPN එක ඔන්න ඕන මෙතන තියෙන Telegram channel වල join වෙන්න කියලා ඒක වැඩක් නෑ යාළුවනේ ඒකයි message එකකින් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ විනාඩි 15කට තමයි යාළුවනේ මේ VPN එක on වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ විනාඩි 15ක් ගියට පස්සේ මේ VPN එක off වෙනවා. හරිද? ඒ උනාට යාළුවනේ මේ අපිට පුළුවන් මේක time එක වැඩි කරගන්න පැයක් එහෙම නැත්නම් පැය දෙකකට වගේ ඒක කරන්න මෙහෙම ඔයාලට පේනවා මෙතන මේ කොළ පාට කොටුවක යාළුවනේ මේ watch එක වගේ icon එකක් තියෙනවා. ඔයාලා මේකට එකපාරක් click කරන්න. හරි ඊට පස්සේ මෙතන මේ වගේ message එකක් එනවා renew access කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ පල්ලෙහාන් විනාඩි 10ක් මෙතනින් count වෙනවා යාළුවනේ මේ VPN එක on කරලා විනාඩි 10ක් ගියාට පස්සේ මෙතනින් අපිට ad එකක් play කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ad එක play කරාට පස්සේ අපිට මේක මේ පැයකට එහෙම නැත්නම් පැය දෙකකට වගේ වැඩි කරගන්න පුළුවන් යාළුවනේ කාලේ. ඉතින් යාළුවනේ අපිට අඩු මුදලකට පැකේජ් එකක් දාගෙන ඉතින් යාළුවනේ අපිට ඕන වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේක සුපිරිම වාසියක් ඉතින් ලංකාවට තාමත් වැඩ කරනවා. ඔයාලත් මේක හදාගන්න try කරන්න. try කරලා බලලා යාළුවනේ ඉතින් වැඩේ හරියුත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න. ඉතින් යාළුවනේ මොකක් හරි ප්‍රශ්න තිබුත් අනිවාර්යෙන් comment එකක් දාන්න මම කියලා දෙන්නම්. ඔයාලට යාළුවනේ මෙතන එක දෙයක් කියන්න ඕන මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් සමහර වෙලාවට යාළුවනේ මේ එතන සිංගප්පූර් කියලා මම ඔයාලට කිව්වා වෙනස් කරගන්න කියලා. එතන සමහර වෙලාවට යාළුවනේ country එක මෙතන VPN එක connect වෙන්නේ නැති වුණොත් ඔයාලා මෙතන මේ වෙන country එකක් දාලා try කරලා බලන්න. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට අද වීඩියෝ එක ඉවර කරනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, උන් දාන්න කෙනෙකුට දැනගන්න share කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න අනිවාර්යයෙන්ම යාළුවනේ channel එක subscribe කරලා notification bell icon එක click කරලා තියාගන්න. මොකද යාළුවනේ එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් miss වෙන්නේ නැතුව ඔයාගේ ළඟටම notification එක ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා.